මගේ හිතේ හරියට මට හිතට දැනුණු වචනයක් තියෙනවා. ඒකේ තියෙන මෙන්න මෙහෙම. ඔබ යන්නේ හරි පාරේ නම් ඔබ හෙමින් ගියත් හයියෙන් ගියත් ඔබ යන්න ඕන තැනට යනවා. හැබැයි ඔබ යන්නේ වැරදි පාරේ නම් ඔබ කොච්චර වේගෙන් ගියත් ඔබ මොන වේගෙන් ගියත් ඔබ යන්න ඕන තැනට ඔබට යන්න ලැබෙන්නේ නැහැ. මොකද යන්නේ වැරදි පාරේ නිසා. අපි හරි පාරේ නම් ඉන්නේ කමක් නැහැ හෙමින් යන්න. කල්බලයක් නැතුව යන්න. අඩියෙන් අඩිය ඉස්සරහට යන්න. එතකොට අපිට ලොකු ගමනක් ඉදිරියට යන්න පුළුවන් වෙයි. ඉවසීමේ එක කොටසක් තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ ප්‍රතිඵලයක් ලැබෙන තුරු ටිකක් බලාගෙන ඉන්න, ඉවසගෙන ඉන්න පුළුවන්කම. දැන් මේක අපිට හරීම අමාරුයි පුරුදු කරගන්න. මොකද ලෝකෙ සකස් වෙන්නේ මේ අපේ වටේ ලෝකෙ සකස් වෙන්නේ දවසින් දවස මේ ලෝකේ වේගය වැඩි වෙනවා. හැබැයි ආදරය, කරුණාව කියන දේවල්, මානව හැඟීම් කියන දේවල් එහෙම වේගයට ඇති වෙන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. හෙමින් ඇති වෙන්නේ. ඒකට කියන්නේ හරි ස්ලෝ ප්‍රෝග්‍රස් එකක් කියලා. බොහොම හිමීට තමයි වැඩෙන්නේ. ආදරය, කරුණාව, විශ්වාසය, අවංකකම, සතුට හැමදේම. ඊළඟට දියුණුව. දැන් අපි හැම